සුබ දවසක් කියලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අපි අතර සමහරු ඉන්නවා දවල් කාලයේදී නිදි කිරනවා. එහෙම නැත්නම් දවල් කාලේට මාර නිදිමතක් තියන අය. උදාහරණයක් විදිහට වැඩ කරන තැනදී, එහෙම නැත්නම් පාසලේදී වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාලයේදී, පන්තිවලදී, ගෙදරදී මේ ඕනෙම තැනක, එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේදී වෙන්න පුළුවන් ඕනෙම තැනක බැලුවොත් නිදි කිරනවා. එහෙම නැත්නම් නිදිමතේ ඉන්නේ. ඉතින් මේකට හේතු මොනවද? සමහර විට ඕගොල්ලෝ මේක එච්චර ගණන් ගන්න නැති වෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේ දැඩි නිදිමත, එහෙම නැත්නම් දවල් කාලේදී මේ දැඩිව දැනෙන නිදිමතට යම් යම් හේතු තියෙනවා. ඉතින් මේ හේතු අතර සමහර වෙලාවට ඔයා නොදන්න යම් යම් භයානක ලෙඩ රෝග තියෙන්නත් පුළුවන්. අන්න ඒ කරුණු ගැන කියලා දෙන්න තමයි අද මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඉතින් මේ විදිහට ඔයාට දවල් කාලේදී දැඩි නිදිමතක් දැනෙන්න තියෙන ප්‍රධානතම හේතුවක් තමයි ඔයාට රාත්‍රී කාලේදී හොඳ නිින්දක් නොලැබී යාම. ඉතින් රාත්‍රී කාලේදී හොඳ නිින්දක් නොලැබී යාමටත් යම් යම් හේතු තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා නිදින පරිසරයේ යම් යම් ഘോഷාකාරී තත්ත්වයන්, එහෙම නැත්නම් ආලෝකය වැඩි වෙන්න පුළුවන්, යම් යම් බාධක ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වුණාමත් ඔයාට රාත්‍රී කාලේදී හොඳට නිින්ද යන්නේ නැහැ. ඉතින් මේ විදිහට හරියම නිින්දක් ඔයාට ලැබෙන්නේ නැති නිසාත් ඔයාට දවල් කාලේදී දැඩි නිදිමතක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාට රාත්‍රී කාලේදී නිින්ද නොයන්න තවත් හේතු සාධක කීපයක්ම තියෙනවා. ඒන් ප්‍රධාන තැනක් ගන්නවා ස්ලීප් ඇප්නියා කියන රෝගී තත්ත්වය. ඉතින් මෙතනදී වෙන්නේ ඔයා නිින්දෙදී ඔයාට නොදැනුවත්වම හුස්ම හිර වෙන්න පුළුවන්. ඉතින් මේ හුස්ම හිරවීම නිසාම ඔයාට හැරෙනවා. ඒ නිසා ඔයාට දවල් කාලේදී නිදිමත ඇති වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේක භයානක රෝගී තත්ත්වයක්. සමහරලාට නිින්දෙන්ම හුස්ම හිර වෙලා මිය යන්න උනත් පුළුවන්. ඉතින් මේ විදිහටම ඔයා නොදැනුවත්වම රැයට නිින්ද යන්නේදී තව හේතුවක් තමයි අපි වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වන restless leg syndrome කියන රෝගී තත්ත්වය. මෙතනදී වෙන්නේ ඔයා නොදැනුවත්වම ඔයා නිින්දෙදී ඔයාගේ දෙපා සෙලවෙන්න පටන් ගන්නවා. ඔයා නොදැනුවත්වම. එහෙම නැත්නම් කකුල් හෙලවෙන්න පටන් ගන්නවා. මෙන්න මේ දෙපා සෙලවීම නිසා ඔයාට සුවබර නිින්දක් ලැබෙන්නේ නැහැ. එහෙම වුණාමත් ඔයාට දවල් කාලේදී දැඩි නිදිමතක් ඇති වෙන්න පුළුවන්. ඉතින් දැන් මම කියපු ඔය හේතු නිසා ඔයාට රාත්‍රී කාලේදී හොඳ නිින්දක් ලැබෙන්නේ නැහැ. එහෙම වුණාමත් ඔයාට දවල් කාලේදී දැඩි නිදිමත ස්වභාවයක් දැනෙන්න පුළුවන්. දැන් අපි බලමු ඔයා රාත්‍රී කාලේදී හොඳ නිින්දක් ලැබුවත් සමහර වෙලාවට ඔයාට දවල් කාලේදී අධික නිදිමතක් එන්නේ ඇයි කියලා. මේන් ප්‍රධානතම තැනක් ගන්නවා ඔයාගේ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇති වෙන ලෙඩ රෝග. උදාහරණයක් විදිහට ඔයාගේ තයිරොක්සින් හෝමෝනේ යම්කිසි අඩුවක් ඇති වුණොත් අපි මේක වෛද්‍ය විද්‍යාවේදී කියනවා හයිපෝතයිරොයිඩිසම් කියලා. අන්න ඒ වෙලාවටත් ඔයාට දවල් කාලේදී දැඩි නිදිමතක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට දියවැඩියා රෝගය තියෙනවා නම්, දියවැඩියා රෝගය පාලනය වෙලා නැතිනම් ඔයාට අනිවාර්යයෙන්ම දවල්ට හිටගෙන හිටියත් නිින්ද යන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාට දවල්ට අසාමාන්‍ය විදිහට නිදිමත දැනෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම තයිරොක්සින් පරීක්ෂාවක් වගේම ඔයාගේ රුධිරගත සීනි පරීක්ෂාවක් කර ගැනීම ඔයාගේ ඇඟට ගුණයි. සමහර වෙලාවට අපේ හදවතේ සහ පෙනහළු වල තියෙන රෝගී තත්ත්වයන් නිසාත් ඔයාලට නිදිමතක් දැනෙන්න පුළුවන්. මේ විදිහට හදවතේ සහ පෙනහළු වල තියෙන යම් යම් රෝගී තත්ත්වයන් නිසා අපේ රුධිරයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ හයිපොක්සික් අවස්ථාවකදීත් ඔයාලට දවල්ට නිදිමත ඇති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ විදිහටම ඔයාගේ වකුගඩු වල අක්මාව යම්කිසි ලෙඩක් තියෙනකොටත් ඔයාලට දවල්ට නිදිමත ඇති වෙන්න පුළුවන්. ඒක වෙන්නේ ඔයාගේ රුධිරයේ යම් යම් ටොක්සින්ස්, එහෙම නැත්නම් විෂ ද්‍රව්‍ය එකතු වීම නිසා. ඒ නිසා ඔයාට දැඩි නිදිමතක් දැනෙනවා නම් දවල්ට ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ අක්මාව සහ වකුගඩු පරීක්ෂා කරගන්න ඕනේ. ඔයාට යම්කිසි වෛරස් ආසාදනයක් තියෙනකොටත් සමහර ලාට ඔයාට දවල්ට නිදිමත ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට කොවිඩ් ආසාදනයේදීත් ඔයාට දවල්ට දැඩි නිදිමතක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට දවල්ට නිදිමත එන තව ප්‍රධාන හේතුවක් තමයි ඔයා නයිට් ඩියුටි කරනවා නම්. ඒ කියන්නේ රාත්‍රී මුර සේවයක් එහෙම නැත්නම් රාත්‍රී සේවයක් කරනවා නම් ඉතින් අහන්න දෙයක් නැහැ. ඔයාට දවල්ට දැඩි නිදිමතක් දැනෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාට දවල්ට දැඩි නිදිමතක් දැනෙන තව හේතුවක් තමයි ඔයා ගන්න සමහර බෙහෙත් නිසාත් මේ විදිහට දවල්ට ඔයාට නිදිමත දැනෙන්න පුළුවන්. ඒ බෙහෙත් වල තියෙන සයිඩ් ඉෆෙක්ට්ස් නිසා තමයි මේක ඇති වෙන්නේ. උදාහරණයක් විදිහට පිරිටන් කාණ්ඩේ බෙහෙත් වලට මේ වගේ දැඩි නිදිමතක් ඇති වෙන්න පුළුවන්. ඔයා සමහර විට මානසික රෝග වලට යම් යම් බෙහෙත් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා ડિප්‍රෙෂන් වගේ රෝගී තත්ත්වයකට බෙහෙත් ගන්නවා නම් එහෙම අන්නේ බොන බෙහෙත් නිසාත් ඔයාට දැඩි නිදිමතක් දැනෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහරලාට ඔයාට මීමැස්මොරි වගේ රෝගී තත්ත්වයන් තියෙනකොට ඒ බොන බෙහෙත් වලටත් මේ විදිහට දැඩි නිදිමතක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් බෙහෙත් වලට සයිඩ් ඉෆෙක්ට් එකක් විදිහට ඔයාට දවල්ට නිදිමත ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට දවල්ට නිදිමත හැදෙනවා නම් දැන් ඔයා බොන බෙහෙත් ගැන අනිවාර්යෙන් අවධානය යොමු කරන්න ඕනේ. සමහරලාට ඔයාට හිටගෙන ඉන්න බැරි තරම් නිදිමත එනවා නම් ඔයාගේ වෛද්‍යවරයාට කියලා ඒ බෙහෙත් වෙනස් කරගන්න. මොකද ඔය වගේ බෙහෙත් බීලා සමහර වෙලාවට ඔයාලට වැඩක් කරන්න, එහෙම නැත්නම් රාජකාරී කරන්න බැරි වෙන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට වාහනයක් එහෙම එලවන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට මේ නිදිමත එනවා නම් ඔයා ගන්න බෙහෙත් තරමක් වෙනස් කරගන්න සිදු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට තියෙන මානසික රෝගාබාධ. ඒ කියන්නේ ඔයාට මානසික අවපීඩනය, විෂාද, එහෙම නැත්නම් ડિප්‍රෙෂන් කියන රෝගී තත්ත්වය, ස්ට්‍රෙස් එක වගේ දේවල් නිසාත් ඔයාට දවල්ට නිදිමත ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරනවා නම්
අන්න ඒ හේතුව නිසාත් ඔයාට දවල්ට දැඩි නිදිමතක් ඇති වෙන්න ඉඩ තියෙනවා. වැදගත්ම හේතුවක් තමයි ඔයා තරබාරුකමින් වැඩි නම්. එහෙම නැත්නම් ඔයා ස්ථූලභාවය තියෙනවා නම්, ඔයා මහත වැඩි නම්, ඔයාගේ දේහේ බර උසට සරිලන බරට වඩා වැඩියෙන් තියෙනවා නම්, ඔයාට අනිවාර්යයෙන්ම දවල්ට දැඩි නිදිමතක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වීම සමහර ලාට ඔයාට දවල්ට දැඩි නිදිමතක් ඇති වෙන්න හේතු වෙනවා. ඉතින් මේ විදිහට තව තියෙන ප්‍රධාන හේතුවක් තමයි ඔයා සාමාන්‍යයෙන් ව්‍යායාම කරන්නේ නැති පුද්ගලයෙකුට නම් ඔයාටත් දවල්ට නිදිමත දැනෙන්න පුළුවන්. ඉතින් මම මේ කියපු හේතු කීපයක් හෝ එකක් ඔයාලට තියෙන ඉඩ තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට රැයට හොඳට නිදිය ගත්තත් දවල්ට කෙලින් කටින් ඉන්න බැරි තරම් නිදිමත එනවා නම් පොඩ්ඩක්වත් බල ඉන්න එපා. අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් කරා ගිහිල්ලා අවශ්‍ය කරන පරීක්ෂණ කරගෙන අවශ්‍ය කරන උපදෙස් ලබාගෙන මොකද්ද ඔයාලට මේ නිින්ද යන්න හේතුව කියලා හරියට හොයාගන්න ඕනේ. සමහර වෙලාවට ඔයා නොදැනුවත්වම ඔයාගේ ඇඟේ යම්කිසි භයානක ලෙඩක් තියෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට යම්කිසි දැනුමක් ලැබෙන්නේ නැති කියලා විශේෂයෙන්ම දවල් නිදි කිරණ එහෙම නැත්නම් දවල්ට නිදිමතේ ඉන්න අයට. මේ වගේ අලුත් කරුණුත් එක්ක අලුත් වීඩියෝ එකකින් අපි ඉතා ඉක්මනින් නැවත හමු වෙමු.